බෝනික්කන් තිදෙනෙක් මිනිත්තු 3කට 5කට 6කට වරක් පිළිවෙලින් නාද කරයි. බෝනික්කන් තිදෙනාම පෙරවරු 9ට එකවර නාද කළේ නම් නැවත එකවර නාද කරන්නේ කීයටද කියලා අහනවා. එතකොට අපි මේක මෙහෙම අහදමු. දැන් මේක මේ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ විශේෂ කාරණා ටික මාක් කරගන්න ඕන. ඒ සමහරව එහෙම කරන්න කියලා කරන්නේ මේ යටින් ඉරි ගන්න. ඒ වගේ පැන්දලෙන් ඉරි ගන්න ඕක වගේ ඒව කරනවා. දැන් ඒවා කියන්නේ විශේෂ කාරණා මාක් කරගන්න ඕනේ, ලකුණු කරගන්න ඕනේ එක හරි. නමුත් ඒ ශිෂ්‍ය අපි මේ ශිෂ්‍යත්වයේ ඉලක්ක කරලා මේ ඉගෙන ගන්නෙ. ඒතකොට ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍රේ තැන් වල ඉරි ගහලා මාක් කරලා තිබුණත් ලකුණු කැපෙනවා. හරි? අපිට සුදු කරා කියලා. එතකොට එහෙම කරන්නේ නැතුව දැන් අපිට හම්බෙනානේ එතන මේ කටසටහන කරන්න පොලයක් හම්බෙනවා. දැන් ඒ පොලේ ලියා ගන්න කීයටද පටන් ගන්නෙ? 3 දෙනාම එකවර නාද කළේ 9. පොඩියට දාගන්න 9. හරිනේ? ඊට පස්සේ දැන් මේගොල්ලෝ නාද කරන් පටන් ගන්න කීයටද? කියන්නේ මේ එක්කෙනෙක් 3ට, අනිත් එක්කෙනා 5ට, අනිත් එක්කෙනා 6ට. දැන් ඔහොමනේ නාද කරන්නේ. මිනිත්තු 3කට සැරයක් එක්කෙනෙක්, මිනිත්තු 5කට සැරයක් එක්කෙනෙක්, මිනිත්තු 6කට සැරයක් එක්කෙනෙක්. ඒකෝට අපි කරන්නේ මේක යටියකට බෙදෙනවා. යටියට. ඒ යටියකට බෙදන්නකොට මේක බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව බලන්න. එකෙන් බෙදුවට වැඩක් නැහැනේ. ඒ ගානම තමයි දිගට. ඒ නිසා අපි දෙකෙන් බෙදන්න පුළුවන්. මේ 6 බෙදෙනවනේ දෙකෙන් නේද? දෙකෙන් බෙදන්න පුළුවන්. දැන් මෙතන 3යි මෙතන 5යි ඒවට දෙක බෙදිලා දන්නවනේ මේ ක්‍රමේ. බෙදුනහම ඉතුරු වෙන්න බෑ. ඉතුරු නොවෙන්න බෙදෙන්න ඕන. ඒ නිසා දැන් 6 බෙදෙනවනේ. 6 බෙදෙනවා කියන්නේ දෙකෙන්. ඒකට 3යි. හරිනේ? ඊට පස්සේ ඔන්න දැන් මේ මෙතෙන් දෙනවා. මෙතෙන් ආවම මේකේ බෙදන්න පුළුවන් 3 ඉලක්ක වෙන්නේ. එතකොට 1යි මේ 5 එහෙමමයි මෙතන 3යි. හරිනේ? දැන් මේක බෙදෙනවා 5යි. මෙතන 1යි, මෙතනත් 1යි, මෙතනත්. ඔන්න වගේ එක ලැබෙනකම්ම බෙදෙන. ඊට පස්සේ මේ තියෙන ටික ගුණ කිරීම විදිහට ලියන්න. 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. දැන් බලන්නකො. 3 වරක් 2 6යි, 6 වරක් 5 3 වරක් 2 6යි 6 වරක් 5 30යි. මිනිත්තු 30කට පස්සේ තමයි නැවත නාද කරන්නේ. එතකොට මුලින්ම කීයටද නාද කළේ? 9ට. දැන් 9ට 30ක් එකතු කරගන්න එහෙනම්. මෙතන 0යි, මෙතන 3යි, මෙතන 9යි. 9යි 30ට ආපහු ඔය 3 දෙනාම එකවර නාද කරනවා. එතකොට උත්තරේ දාන්න ඕනේ කොහොමද? නිකන් 9යි තිය දැම්මොත් ඔහොම වැරදි ඈ. ඒවට ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට මේක දාන්න ඕන කොහොමද? පේ ව 9යි තිය කියලා. හරි. පේව දැම්මත් හරි තිත තියන්න ඕනේ. පෙරවරු කියලා ලිව්වත් හරි ඈ. හරි. එහෙනම් අපි ওই જાතිය ගණන් ටිකක් හදමුද තව? හරි දරුවනේ එහෙනම් මේ ගණන් දෙක ලියා ගන්න. ලියා ගන්න දැන් කොලේකුයි පෑනකුයි තියෙනවනේ ලියා ගන්න. මම කියවන්නම්. තොරණක රතු නිල් කහ විදුලි බුබුලු මිනිත්තු ඒක මියන්න ලියලා තිතක් තියන්නේ. මිනිත්තු 2 කොමාවක් 3 කොමාවක් 4 ආදී ලෙස දැල්වේ
සියල්ල එකවර දැල්ලුනේ සියල්ල එකවර දැල්ලුනේ රාත්‍රී 8ට නම් සියල්ල එකවර දැල්ලුනේ රාත්‍රී 8ට නම් නැවත සියල්ල එකවර දැල්වෙන්නේ කීයටද දැන් ඕක හදන්න රූල් 5ක් අයත් තියන්න තියලා දැන් මම ඉස්සෙල්ලා ගාන කියලා දුන්නනේ ඒක ආපහු බලන්න හදපු හැටි කොහොමද කියලා බලලා ඔයාලා හදන්න. ඒක ක්‍රමයේ මතක තියාගෙන හදන්න. ඊට පස්සේ දැන් ඒක හදන්න ඕනනේ. හදන්න තමයි රූල් 5ක් අය තියන්න ඕනේ. ඊළඟ එක ලියාගන්න එනවා. කර්මාන්ත ශාලාවක මිනිත්තු 5.6.8 ආදී ලෙස සීනු 3ක් නාද වේ. සියල්ලම පෙරවරු නමයට එකවර නාද ඌයේ නම් නැවත එකවර නැවත එකවර නාද වන්නේ කීයටද? හරිද එහෙනම් නේද? දැන් හදන්න හදලා මොනවා හරි ගැටලු තැනක් තිබුණොත් කමෙන්ට් කරන්න. නැත්නම් මගේ නම්බරේ ඇති ඕකේ. ඔයාලා බලලා කෝල් එකක් හරි දෙන්න. දැනගන්න අමාරු කියන්නේ විසඳ ගන්න අමාරු නම් කමෙන්ට් කරත් හරි. වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න. එහෙනම් හම්බෙමු ආපහු ඊළඟ ගැටලුවෙන්. ඔයාලට ජය වේවා.